What's up guys? නම ලී අද fat loss question එක අහලා තියෙන්නේ මෙන්න මෙයා. ප්‍රශ්නේ තමයි weight එක අඩු වෙනවා හැබැයි belly fat අඩු වෙන්නේ නැහැ. මේක අපි අද discuss කරමු. මොකද මම දන්නවා ඔයාටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ඔයා fat loss එකේ ඉන්නකොට මාස්පතා weight අඩු කරනකොට ඔයාගේ හැම තැනින්ම fat බහිනවා. මූණෙන් බහිනවා, arms වලින් බහිනවා. හැබැයි love handles belly fat අඩු වෙනවා බොහොම අඩුයි. නැති තරම් ගොඩක් අයට. එක දෙයක් මම ඕගොල්ලන්ට එන්කරේජ් කරනවා සතිපතා ඔයාගේ ඉනේ මෙෂර්මන්ට් එකක් ගන්න එකම තැන දවසේ සිමිලර් කන්ඩිෂන්ස් එක දවසක කාලා එක දවසක නොකා එක දවසක හවස එක දවසක රෑ හැම නෙමෙයි ඔයාගේ ඇඟේ මෙෂර්මන්ට්ස් ගන්නකොට කන්සිස්ටන්ට්ලි දවසේ එක වෙලාවක් තියාගන්න සිමිලර් බොඩි කන්ඩිෂන්ස් තියාගෙන ගන්න බලන්න ඒ මෙෂර්මන්ට්ස් එමුකෝ දැන් වේස් ලයින් එක අඩු වෙනවා නම් ක්‍රමානුකූලව ඔයාගේ belly fat එකත් අඩු වෙනවා it's just not visible to you right now okay දැන් මෙතන දෙවල් දෙයක් මට කතා කරන්න ඕනේ. එකක් මට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. weight එක අඩු වෙන්න පුළුවන් කැලරි හිඟයක් නැති වුණත්. හැබැයි ලොකු ප්‍රමාණයක් නෙමෙයි. එහෙම සිටුේෂන් එකක ඉන්නවා නම් ඔය අනිවාර්යෙන් කැලරිස් කපලා ඩෙෆිසිට් එකකට ඇවිල්ලා කාලයක් ඩෙෆිසිට් එකේ ඉන්න ඕනේ. ඔයගේ ඇඟට එන්වයරන්මන්ට් එක ඇති කරලා දෙන්න ඕනේ ෆැට් අතාරින් තැම්පත් කරනවට වඩා. okay? දැන් වාකියෝ weight එක අඩු ගන්න පුළුවන් ඩෙෆිසිට් එකක් නැතුව කොහොමද? මොකද weight එක හැදිලා තියෙන්නේ ඔයගේ fat mass එක, water mass එක සහ මසල් මාස් එක සහ ඔයාගේ ඇඟේ තැම්පත් වෙන වෙනත් මැක්‍රෝනියුට්‍රියන්ට්ස් මොනවද රයිට් ෆැට් වලට අමතරව තැම්පත් වෙන්නේ ග්ලයිකෝජන් තැම්පත් වෙනවා ඔයාගේ අමතර ග්ලූකෝස් ග්ලයිකෝජන් හැටියට කන්වර්ට් වෙලා ඔයාගේ මසල්ස් වල ඔයාගේ liver එකේ තැම්පත් වෙනවා එතකොට මේ හැම ග්ලයිකෝජන් ග්‍රෑම් එකටම ග්‍රෑම් 2ක් 3ක් වගේ වෝටර් වේට් එකකුත් තැම්පත් වෙනවා එතකොට ඔය ග්ලයිකෝජන් අඩු වෙනකොටත් ඒ වෝටර් වේට් එක අඩු වෙනවා අපි හිතමු ඔයා ෆැට් සහ ප්‍රෝටීන් මැක්‍රෝනියුට්‍රියන්ට්ස් වලින් ඔයාගේ මේන්ටෙනන්ස් ඉන්ටේක් එක ගන්නවා කාබ්ස් 0 කරනවා. ඔයා මේන්ටෙනන්ස් ඉන්ටේක් එක ගන්නවා අර දෙකෙන් රයිට් මේන්ටෙනන්ස් කාබ්ස් 0 කරනවා. ඒතර ඔයා ට්‍රේනින් කරනකොට ඔයාගේ එනර්ජි රික්වයර්මන්ට්ස් වලට ඔයාගේ ඇඟේ මසල්ස් වල liver එකේ තැම්පත් වෙලා තියෙන ග්ලයිකෝජන් යූස් වෙනවා. ඊට අදාළව වෝටර් වේට් එකකුත් අතාරිනවා. එතකොට වේට් එක අඩු වෙනවා පොඩි ප්‍රමාණයක් කිලෝ 2-3ක් වගේ. හැබැයි ඩෙෆිසිට් එකක් නැහැ. ඔයා බලනවා ඇයි belly fat අඩු වෙන්නේ නැහැ. දැන් මේක හැමෝටම තියෙන සිටුේෂන් එකක් නෙමෙයි. ගොඩක් අයට තියෙන සිටුේෂන් එක තමයි කාලයක් කැලරි හිඟයක ඉන්නවා මාස්පතා weight එක අඩු වෙනවා ග්ලයිකෝජනුත් අඩු වෙලා යම් තාක් දුරකට හැබැයි belly fat එක බහින්නේ. Why is this? The thing is guys, belly fat එක බස්සන්න ගොඩක් අයට 10% වගේ body fat level එකකට එන්න ඕනේ. 10 to 12 වගේ එනකොට 99%ක්ම අයගේ belly fat එක බහිනවා. දැන් මේක ලේසි දෙයක් නෙමෙයි. වා 25ක 30ක වගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එකක් තියෙනවා නම් ඔයා දැන් මාස්පතා බස්සලා 15ක් 20ක් අතරට ඇවිල්ලා ඇති. මදි. තව කාලයක් ඔය ඩෙෆිසිට් එකේ ඉන්න ඕනේ. I know it's difficult but ඉන්න ඕනේ. දැන් මගේ ඇඩ්වයිස් එක ගොඩක් අයට එච්චර බොඩි ෆැට් බස්සන්න ඕනේ නැහැ. ඔයා 12 15 අතරට ආවට පස්සේ ඔයා මසල් මාස් එක ඩෙවලොප් කරන්න. මොකද ගොඩක් අයට බහුතරයක් අයට ඇඟට අවශ්‍ය මසල් මාස් එක නැහැ 10% බොඩි ෆැට් එකට ආවහම සෑහීමකටපත් වෙන. ගොඩක් අය 15% ආවහමත් කනගාටු වෙනවා කෙට්ටු වෙරි කියලා. එතකොට එතනදී කනගාටු වෙලා වැඩක් නැහැ. ඔයා වගේ අරමුණ වෙනස් කරගන්න ඕනේ මසල් බිල්ඩ් කරන්න. ඔයාට අවශ්‍ය සයිස් එක ඩෙවලොප් කරගන්න. මගේ ජෙනරල් ඇඩ්වයිස් එක ඕගොල්ලන්ට බහුතරයක් අයට 10%ට එන්න ටාගට් එක තියාගන්න. හැබැයි බොඩි ෆැට් බස්සන්න ඔයා 15ට ලං වෙනකොට 15ට මම ඔයාලට ගයිඩ්ලයින් එකක් දෙන්න. මොකද සමහරවිට ඒක මම 15ට ආවද කියලා මම දන්නේ නැහැ. ඔයාට ඔයාගේ ඇබ්ඩොමිනල් මසල්ස් 4ක් වගේ පේනවනම් ඔයා ගොඩක් දුරට 15ට කිට්ටුයි. ඕකේ? ඒ වගේ ලෙවල් එකකට ආවහම ඔයාට හොඳට ට්‍රේනින් කරන්න එනර්ජි තියෙනවා නම් ඔයාට හොඳට නිදා ගන්න පුළුවන් නම් ඔයාගේ සෙක්ෂුවල් පර්ෆෝමන්ස් එක හොඳ නම් ඒ කියන්නේ සෙක්ස් ඩ්‍රයිව් එක තියෙනවා නම් ඔයා ඕනවට වඩා ෆැට් බස්සලා නැහැ. right ලාවට ඇබ්සුත් පේනවා okay 6 pack නැතත් ලාවට 4 pack මේ සිටුේෂන් එකට ආවහම කැලරීස් වැඩි කරලා මසල් බිල්ඩ් කරන්න මාස 8ක් අවුරුද්දක් පිගින කෙනෙක් නම් අවුරුදු 2ක් වුණත් මසල් බිල්ඩ් කරන්න ඒ මසල් බිල්ඩින් process එකේදී ඉන්නකොට body fat percentage ටිකක් වැඩි වෙනවා ඒ වැඩි වෙනකොට ඔයා බලන්න 4 pack එක ටිකක් visible මදි වගේ න ආවෝ කැලරි හිඟයක් ඇති කරලා කිලෝ 2-3ක් අඩු කරගන්න ඒ වගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක කන්ට්‍රෝල් කරලා තියාගන්න ගමන් මසල් බිල්ඩ් කරන්න දිගු කාලෙට. බහුතරයක් නැචරල් අය කරන්න ඕනේ ඒක. දැන් ඒ කියන්නේ මට belly fat එක කවදාවත් අඩු කරන්න බෑද? පුළුවන්. You just have to come back down 10% වලට බස්සන්න ඕනේ. It's hard but you have to do it. පුළුවන් නම් go for it. Alright bro. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා.
ඔයාගේ fat loss journey එකේ මුල් අවධියේ නම් ඉන්නේ be patient, take more time, lose more fat. 10 පැත්තට ලං වෙන්න. ඒක තමයි ගොඩක් අය කරන්න ඕනේ. ඒ කරනකොට ඔයාගේ ඇඟේ size එකත් එක්ක සෑහීමකටපත් වෙන්නේ නැත්තම් ඔයා healthy body fat percentage එකට ආවම 15%කට කිට්ටුනාම ඔයා ආය කාලයක් යට ගන්න muscle build කරන්න. ඔයාගේ ඇඟේ මේ වෙලාවේ වැඩි fat නැත්තම් ඔයා අතාරින්න හදනවා නම් muscle නැතුව අපරාධය. okay so එහෙම situation එකක් තියෙනවා නම් spend 8-12 months වගේ muscle build කරන්න. පොඩි calorie surplus 10%ක ඔය calorie surplus එකක් තිබ්බම ඇති. ඒක යනකොට check කරලා බලන්න ඔයාගේ body fat percentage එක වැඩි වෙනවා වගේ නම් 20% පැත්තට 20% පැත්තට වැඩි වෙනවා නම් ආයෙ පොඩ්ඩක් සති 10ක් විතර 8ක් 10ක් 12ක් වගේ fat loss එකක් කරලා ආයෙ බස්ස ගන්න 15% පැත්තට. manage the body fat ඕනමට වඩා වැඩි වෙන්න දෙන්න එපා. ඔයා පළවෙනි සැරේ අඩු කරගත්තට පස්සේ. දැන් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා යම් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. thumbs up එකක් දෙන්න. අනිත් අයත් ඉගෙන ගත්තා නම් thumbs up එකක් දෙන්න. දැන් ඔයා bro ඔයාට තවදුරට මගෙන් support එකක් ඕන නම් ඔයා consider කරලා බලන්න මගේ online coaching service එකට join වෙන්න. ඔයා මට message එකක් දාන්න, we'll discuss. ඔයාගේ budget එකට set වෙන plan එකක් ගහලා අපි මාසයක් දෙකක් වැඩ කරලා බලමු. right? ඔයාට ඔයාගේ ප්‍රශ්නේ 100%ම විසඳලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ වීඩියෝ එකෙන් අවශ්‍ය information එක හම්බුණා නම් apply කරන්න. apply කරන්නේ knowledge එක apply කරලා get your goal. ඒ goal එකට යන අතරතුරේ ඔයාට පුළුවන් මගේ YouTube videos වලට comment කරලා මගෙන් advice අරගෙන මේ journey එක කිසිම වියදමක් නැතුව කරගෙන යන්න. well data cost එක තියෙනවා but ඒක ඉතින් අවුලක් නැහැ.